මට ගැලපෙන්නේ ටීෂර්ට්ද ෂර්ට්ද කෝකද ලස්සන ඉරිසියාවක් නැතුව කමෙන්ට් එකක් ලියන්නකෝ බලන්න. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ආදරණීය යාළුවනේ. අපි යනකොට සමහර ගෙවල් වල අර ලැබෙන දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපි වැඩකාරයෝ විදිහටම සලකන ගෙවල් ගොඩක් තියෙනවා. සමහර ගෙවල් වල නිකන් සාමාන්‍යයෙන් අර අපේ අපි වැඩ කරන ගෙදර මාමගේ නංගිගේ මල්ලිගේ අම්මගේ මේ එයාලගේ කාගේ හරි නේදාය කෙනෙක්ගේ ගෙදර යනකොට මේ එයාලගේම ගෙවල් වල ඉන්න පවුලේ උදවිය කෙනෙකුට සලකනවා වගේ සලකන පාර්ශවෙත් ඉන්නවනේ. ඉතින් ඇත්තටම කියනවා නම් මට මේ බංග්ලාදේශ ජාතිකයා කිව්වේ ඩිනර් 40ක් විතර වටිනවා කියලා. මම පහුගිය කාලේ ඉඳන්ම ඔයාලා දන්නවා මම ජැකට් අඳින්නේ කොහොමද කියලා. මේ මං ගාව තියෙන ජැකට් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මේ අර දිග තියෙන මේ වගේ ජැකට් තමයි අඳින්නේ. ඉතින් මම මේවැනි ජැකට් විතරයි මටත් අරන් දීලා තිබුණේ ඉතින් බාබා මාමා. ඉතින් ඇත්තටම මම ඒ කාලේ මම මේ මාස් දෙකක් කිට්ටුවෙන් එයාලගේ ගෙදර යනවා මාමගේ නංගිගේ ගෙදර. යනකොට එයාගේ පුතා මේ වගේ ජැකට් එකක් ඇඳගෙන ඉන්නවා. මං කිව්වා මේ එයා මට දෙනවා මේ ලොන්ඩරි ගිහින් දාලා එන්න පුළුවන්ද කියලා. මගෙන් අහනවා. මං කිව්වා හරි කමන්නේ මං ගිහින් දාලා එන්නම් කියලා. ගිහින් දාලා ආවට පස්සේ ඉතින් බිල දුන්නා. මං ඇහුවා එයාගෙන් මේ කොහෙන්ද ගත්තේ මේ වගේ එකක් මටත් ගන්න ඕනේ අප්පා. එහෙම කියලා කිව්වා. මේ අත් දෙකම නැති එකක් මට ගන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මේක ගත්තේ මං තුරික් වල කිව්වා. එහෙමද තුරික් වල ඉඳගෙන ආවේ. කියලා මම මේ කතාව ඉවරයි ඔතනින් අතහැරියා. දැන් මට ඊයේ පෙරේදා කෝල් එකක් එනවා මේ අහමද් කොහෙද ඉන්නේ කියලා. මට අහමද් කියලානේ කතා කරන්නේ. ඉතින් අහමද් එන්න කිව්වා. ඉතින් මම ගියා. බයන් වලට ගියා. ගියාම මට මේ මාමා ඇතුළට එන්න කියලා මෙන්න ඔයාට ජැකට් එකක් ගෙන ආවා කියලා කිව්වා. මට එකපාරට පට්ට ෂොක්. අඩේ මේ ජැකට් එක මං ඉල්ලුවා එදා මේ මාස දෙකකට කලින් කියලා. මං කිව්වා මේ මාස දෙකකට කලින් මේ පුතාට මම මතක් කරා මාමා කියලා. එයා කිව්වා හරි හොඳයි. එහෙනම් මේ ඒක තමයි මෙන්න ඔයාට එයා කිව්වා ඔයා ඉල්ලනවා මේ වගේ එකක් ඉල්ලුවා කියලා. මම නෑ මම ඉල්ලුවේ නෑ මං කොහෙන්ද ගත්තේ කියලා තමයි මං ඇහුවේ කියලා මං කිව්වා. ඊට පස්සේ අපේ මාමා බණින්නේ මට එයි ඔයා ගිහින් එහෙන් ඉල්ලුවේ කියලා. ඉතින් ඊට පස්සේ එයා කිව්වා නෑ ඔව් එයා කිව්වා ඔයා ඇහුවා කියලා මේ වගේ එකක් කොහෙන්ද ගත්තේ කියලා. ඉතින් එයා තමයි ගෙනල්ලා දීලා තියෙන්නේ මෙන්න ඔයාට මෙන්න මේ ජැකට් එකයි මේ ජැකට් එකයි කියලා කියනකොට ඇත්තටම කියන්න වචන නැහැ. මාර විදියට සතුටුයි. මොකද අපේ ගෙදර කට්ටියෙත් නෙමෙයි. ඉතින් එයාලට මං එච්චර අපින් සහයෝගයක් වෙන්නත් නෑ. අපි ගියා නම් මාමා එක්කන් යනවා. අතරින් ගිහින් දානවා. මාමා කතා බහ කරලා කාලා බිලා ආයි එනවා එච්චරයි. ඉතින් සමහර ගෙවල් වල මිනිස්සු අර සලකන විදිහ ඇත්තටම ඉතින් අපිට මේ අඳින යුනිෆෝම් එකවත් හරියට ලබා දෙන්න නැහැ කියන තරමට මිනිස්සුන්ගේ මේ තත්ත්වය තියෙනවා. නමුත් මෙන්න මෙතන ගොඩාක්ම සතුටුයි මේවැනි අවස්ථාවක් මට ලැබුණ එක ගැන. මේ වගේ පවුලක මම වැඩ කරනවා කියන එකත් ඇත්තටම මාරම සතුටුයි කියන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම කියන්න ඕන කියලා හිතුණා. ඒ වගේම තමයි මම මෙච්චර කාලයක් මට ෂර්ට් මොකද අපිට වැඩ වැඩි යල්ලා කියනකොට ඉක්මනින්ම ෂර්ට් එකක් නම් බොටම් එක දාගෙන පාට පනින්න ඕනේ. යල්ලා කියලා දොර තට්ටු කරනකොට ඕකේ කියලා ගත්ත ටී-ෂර්ට් එක ඉක්මනට දාගත්තා ගියා යන්න. ඔන්න ওই විදියට පුරුදු වෙච්ච නිසා තමයි මම ෂර්ට් පාවිච්චි කරන එක ඔහොමම ප්‍රතික්ෂේප කරේ. නමුත් ළඟදී ෆංක්ෂන් එකක් අටෙන්ඩ් කරන්න තියෙනවා 8 වෙනිදා. ඉතින් ඉන්විටේෂන් එක ආවා අපේ තානාපති කාර්යාලයෙන් මේ උත්සවයක් අර මේ අපේ නිදහස් දිනයේ. ඉතින් ඇත්තටම ඉතින් ඒ අවස්ථාවට යන්න තමයි මම මේ ෂර්ට් එක හොඳයි කියලා හිතුණා මට. ෂර්ට් හොඳයිද නැද්ද? කමෙන්ට් එකක් දාලා යන්න බනින්න එපා. करना स्लिप्स उन में तुलसी ईद दिमाग को अना गाद फकर के लिए मैं बिस्तरे माशाल्लाह इंती से रहती الله مشكور ما تقصر الله يعطيك العافيه الله يعافيك. ها وصلتوا البيت؟ ايه كا وصلنا توا يلا عليكم بالعافيه. الله مع السلامه.
مع السلامة سلم على ماما الله يسلمك ان شاء الله يوصل. باي باي باي. لا 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 لا. ආයිබෝවයා ක්වේට් ඉතින් ඔන්න කාලයකට පස්සේ අති දැවැන්ත ප්‍රසංගයක් අරගෙන ඩිලාවිස් සීදු බ්‍රේව් ක්වේට් රාජ්‍යයට එනවා පෙබරවාරි 13 වෙනිදා මචං hello මචං අමියා thank you ඉතින් මචං අමියා සහ ලෝටස් ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන දැවැන්ත ප්‍රසංගයක් තමයි පෙබරවාරි 13 වෙනිදා තියෙන්නේ ඉතින් ස්ථානය තමයි ෂුවෙක් මුයින් පික් කන්වෙන්ෂන් සෙන්ටර් ඉතින් මේ පරිශ්‍රය තමයි මේ දැවැන්ත ප්‍රසංගය පැවැත්වෙන වෙලාව තමයි පස්වර 6 ඉඳගෙන රාත්‍රී වෙනකම්ම මේ දැවැන්ත සුන්දර ප්‍රසංගය තියෙනවා. ඉතින් ලංකාවේ ඔයගොල්ලෝ ආදරය කරන දැවැන්තම කලාකරුවන් පිරිසක් එනවා මේ ලස්සන ප්‍රසංගයට ගීතවත් වෙන්න. ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. මොකද කාලයකට පස්සේ තමයි කුවේට් රාජ්‍යයට ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් විශේෂයෙන් ඩිලාවිස් සීදු බ්‍රේව් අපි එන්නේ. ඒ නිසා සියලු දෙනාටම ආරාධනා කරනවා මේ ලස්සන අනගි අවස්ථාව මගහර ගන්න නැතුව අනිවාර්යෙන්ම එන්න කියලා. එහෙනම් මතකිනි ස්ථානය ෂුවෙක් මුයින් පික් කන්වෙන්ෂන් සෙන්ටර්. ඉතින් මේ තැන තමයි මේ ලස්සන ප්‍රසංගය තියෙන්නේ. සවස් 6 ඉඳලා රාත්‍රී වෙනකම්ම මේ දැවැන්ත ප්‍රසංගය තියෙනවා. එහෙනම් පෙබරවාරි 13 වෙනිදා මතක තියාගන්න මේ දවස. thank you මචං අමියා. ලස්සන වැඩකින් කුවේට් රාජ්‍යයේ ඩිලාවිස් සීදු බ්‍රේව් අපි හමු වෙනවා. मेरा जिया में मुमुनन्ने फिर